ඔයාලා ජීවිත කාලේ එකපාරක් හරි වීඩියෝ ගේම් ගහලා ඇති. ඒත් කවදාවත් හිතලා තියෙනවද වීඩියෝ ගේම් එකක් ඇතුළේ හිර වුණොත් මොනවා වෙයිද කියලා? මතක තියාගන්න. ඔයා ගේම් එක ඇතුළේ මැරුණොත් ඇත්ත ජීවිතෙත් මැරෙනවා. Hi anime lovers, welcome to SL Anime Hub. අද අපි කතා කරන්න යන්නේ 2012 වර්ෂයේ ජූලි මාසයේ රිලීස් වුණු Sword Art Online කියන ඇනිමේ එක ගැන. ගේම් ඇඩ්වෙන්චර් ඇක්ෂන් ඇනිමේ එකක් වන මෙහි මංගා එක රචනා කරලා තින්නේ රෙකි කවහරා කියලා පුද්ගලයෙක්. දැනට සීසන් 3කුත් මූවි 5කුත් රිලීස් වෙලා තියෙන මේ ඇනිමේ එකට IMDb 7.5ක්, Anime List 7.2ක්, Rotten Tomatoes 100% rating එකකුත් හම්බෙලා තියෙනවා. Sword Art Online කතාමාලාවේ පළමු සීසන් එක 2012 රිලීස් වුණත් මෙහි ටයිම්ලයින් එක 2022 තිබීමත් එක්තරා විශේෂත්වයක්. එමෙන්ම මේ රිලීස් වෙලා කෙටි කාලයකින් ඇනිමේ බලන්නන් අතර ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. මේට හේතුව මෙම කතාමාලාවේ ඇනිමේෂන් ස්ටයිල් එක මෙන්ම නව ලෝකයට ගැලපෙන අමුතුම ප්ලොට් එකත් හේතු වුණා කියලා විශ්වාස කරනවා. Sword Art Online කතාමාලාවේ ප්‍රධාන චරිතය කිරිගයා කසූතෝ. එහෙමත් නැතිනම් කිරිතෝ. මොහු බෙටා ටෙස්ටර් කෙනෙක්. මොකක් හරි software එකක් හෝ app එකක් launch කරන්න යද්දී ඊට කලින් එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන කට්ටියට තමයි අපි beta testers කියන්නේ. What is Sword Art Online? Sword Art Online කියන්නේ අකිහිකෝ කබායා විසින් නිපදවපු virtual reality එහෙමත් නැත්නම් VR game එකක්. මේ play කිරීමට Nevergia යන විශේෂ VR helmet එක අවශ්‍ය වෙනවා. මුලින් ලබා දෙන ස්නායු සංවේග capture කර ගැනීමේ විශේෂ හැකියාවක් මේ උපකරණය සතු වෙනවා. 2022 11/6 මේ Sword Art Online game එක නිල වශයෙන් launch කරපු දවස Nevergia එක මිලදීගෙන සිටි 10000ක පමණ පිරිසක් එකවර game එකට log වෙනවා. but කාටවත්ම log out වෙන්න බැරි වෙනවා. කාට හරි log out වීමට අවශ්‍ය නම් game එකේ level stage 100ම complete කරන්න වෙනවා. හැබැයි බැරි වෙලාවත් බාහිර නිය ගිය එක ගැලවුවොත් හරි game එක ඇතුලේ මිය ගියොත් හරි තමන්ගේ සැබෑ ලෝකේ තමාට එම ඉරණමම අයත් වෙනවා. ඒ කියන්නේ මැරෙන්න වෙනවා. Sword Art Online anime එකේ reality world එකේ මිනිසුන්ගේ virtual world එකේ මිනිසුන්ගේ හැසිරීම් රටා හැඟීම් එකමුතුකම හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා. අසුනා කියන්නේ මේ කතාවේ ඉන්න ප්‍රධාන female character එක. ඉතින් මේ කතාවේ මේ virtual world එක ඇතුලේ කිරිතෝයි අසුනායි අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙන විදිය සහ ඒක ගලාගෙන යන විදිහත් හරිම ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් අද මං ඔයාලට ගෙනාවේ Sword Art Online කියන ලෝක ප්‍රසිද්ධ ඇනිමේ එකේ summary review එක. එහෙනම් stay awesome respect. Subscribe motherfucker.